මිනිස්සු රට යනවනේ. කොරියන් යනවා, ජපන් යනවා, ඩුබයි යනවා. එහෙ ගිහිල්ලා ඔයාලා හිතන්නේ සැප විඳිනවා කියලාද? කොල්ලෝ වීඩියෝස් දානවනේ. ජපන් වල ඉන්නේ හිම වැටෙනවා. ඒ කොල්ලෝ මාර දුකක් විඳින්නේ. මුළු ෆැමිලි එකම අතෑරලා පොඩි ඇපාර්ට්මන්ට් එකක තනි වෙලා ලක්ෂ 5ක් 6ක් සමහරට ඊට වැඩි වෙන්නේ නැති වැටුපක් ගන්නවා. හැබැයි ළමයි එයාලගේ ලස්සනම කාලේ ජීවිතේ ලස්සනම කාලේ කැප කරලා සල්ලි හම්බ කරන්නේ. ඒ කොල්ලෝ ලංකාවට ආවට පස්සේ සලකනවා ඥාතින්ට හොඳට සලකනවා. අම්මට තාත්තට මරුවටම සලකනවා. තමන් අර දුක් මහන්සි ඒ කවුරුත් දකින්නේ නැනේ ඒ රටේ විඳින දුක. හැබැයි මෙහෙ ඇවිල්ලා මාර විදියට මිනිස්සුන්ට සලකනවා. එහෙම චරිතක් තියෙනවා. ඒ නිසා ඔය රටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්නව නේද? ඒක පුදුම කැපකිරීමක්. හැමෝටම මේක කරන්න බෑ. ඒ හැමෝටම කරන්න බෑ. රට ගිහිල්ලා මුළු ෆැමිලි එකම අම්මා තාත්තා අතෑරලා තමන්ගේ ළමයි ටික අතෑරලා ඒ ෆැමිලි එක වෙනුවෙන් දුක් විඳිනවා යාළුවා. මාර චරිත. අනිත් එක හිතන තරම් සුන්දරත්වයකුත් නැහැ. ඒක අමුතුම කැපකිරීමක්. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාලා වෙනුවෙන් දුක් විඳිනවා. ඔයාලට පේන්නේ නැති දුකක් එයාලා හේ විඳිනවා. සමහර කොල්ලෝ එහෙ මැෂින් අස්සේ හිර වෙලා මැරෙනවා. කවුරුත් දන්නේ නැහැ ඒවා. සමහර ලංකාවට එන්නේ ඩෙඩ් බොඩි එක. මාරම කැපකිරීමක්. රට යනවා කියන්නේ දෙල්ලමක් නෙමෙයි. ඒ කැපකිරීම පුළුවන් අය විතරයි ඉන්නේ.